අනේ එහෙම කරන්න එපා සිකයි. හිතලා කරපු දෙයක් නෙවෙයි. හිතන්න නැතුව කොහොමද යකෝ පොල් ගහකට නගින්නේ? ඇයි උඹට මැරිච්ච පොල් කුරු මිනිහෙක් අත්ත වුණාද? බොරු කිව්වා. නෑ අයියේ මං කෑල්ලත් එක කෝල් එක හිටියේ. කතාවෙන් කතාව ගෙදරින් එළියට බහැලා ඕවිට දිගේ පාරට ඇවිල්ලා බන්ට් එක පහු කරගෙන පොල් කෑල්ලට ඇවිල්ලා දන්නේම නැතුව පොල් ගහකටත් නැගලා. ඔහෙ කතා කරනකොට තමයි මං දන්නේ මං ඉන්නෙත් ගහේ කියලා. ඔව්. ඒ කියන්නේ උඹ ගෙදරින් මොන වැඩේට එළියට බැස්සත් වලල්ල කරේ දාගෙනද යන්නේ? මොක? ඔය අයියෝ වලල්ල ඔය තියෙන මොකේ කරේ? වලල්ල. ඕක කරේ දාගෙන උඹ යන තැන යන්නේ. අන්න එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඔන්න ඕක නෙයි මටත් තියෙන ප්‍රශ්නේ. කෑල්ලත් එක මලක් කඩන් සෙට් වුණාම මෙලෝ 100ක් පතක් නැතු යනවා. අයියට කියන්නේ දවසක් කෝල් එක කට් කරලා බලනකොට 33000 හයිටේෂන් කණුවේ මෙහෙම වයර් දෙක උඩ මෙහෙම ඇල වෙලා හිටියේ. මේ ගිහිල්ලා වගේ. බොල ගස් කියවල හයිටේෂන් පොල් කුරු මිනියෝ. ඔබ 33000 වයර් දෙකක් උඩ මෙහෙක් කළා ඇල වෙලා ඉන්න උඹ හිතුවා දේව ගෑනු පුළුන් එක කියලා. දෙන ඔබ බලාගෙන බොරු කියනකොට නෑ අයියා අර කරන්ට් එක කපපු කාලේනේ.